අවුරුදු එකමාරක් වෙද්දී ලංකා ඉතිහාසයේ දරුණුම කඩාවැටීම මම හිතන ආණ්ඩුවක් මේ වගේ කඩාවැටලා නැහැ. ඔය අනේ නිකම් පළයකෝ යන්න. අපි පාර්ලිමේන්තුවට ආවම අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම අපි අරගෙන ලස්සනට ගොනු කරලා අපි ඒගොල්ලන් ඉදිරිපත් කරනවා. නයිස්. අපිට මේ ආණ්ඩුව එලවන්න අමාරුවක් නැහැ. මොකද අමාරුව තිබ්බත් අපිට එලවන්න බෑ. ඒකට හේතුව 159ක් ගල් පිළිම වගේ ගෙනල්ලා වාඩි කරලා තියෙනවා. ඉස්සරහින් ඉන්න 125ක් පිටිපස්සෙන් තව 40ක් උදර ඉන්නවා. එතකොට අපි විපක්ෂයේ ඉන්නේ මැද පොඩි ටිකක තමයි අපි මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ ශිෂ්‍ය භටයන්ගේ විශේෂිත පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් නොලත් සිවිල් පුරවැසියෙක් ලෙස ඉදිරිපත් වීමෙන් රජයට රුපියල් ලක්ෂ 62කට වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව තමයි යෝෂිත රාජපක්ෂට එල්ල වී තිබෙන බව සඳහන් කර තිබෙන්නේ. බ්‍රිතාන්‍ය පුහුණුවට අයදුම් කරද්දී සිවිල් පුරවැසියෙක් කියලා තමයි එලෙස සඳහන් කරන්නේ. ඒක නම් ඉතින් මොකුත් කියන්න බෑ. රාජකීය දෛවඥයා කිව්වත් දන්නේ නැහැ. දැම්ම ට්‍රේන් වෙලා ඉන්න පුතා ලොකු වෙච්ච දවසක කවදා හරි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට බැඳෙන්න යනවා කියලා. විදත් තාත්තා ජනාධිපති බාප්පා කතානායක මහප්පා මුදල් ඇමති චූටි බාප්පා ආරක්ෂක ලේකම් අයියා ක්‍රීඩා ඇමති අම්මට කාන්තාවෝ සිරිලිය සවිහ මට මෙහෙමත් එකක් බැරි නේද. කෙසේ වෙතත් දැන් අපිට පෙනී යනවා ෂර්ලොක් හෝම්ස්ලා අතරේ ලිස්ට් එකක් හදමින් යන බවට තරංගයක් ඇති වෙලා තියෙනවා. කාගේද ඊළඟ UK ට්‍රිප් එක? බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ටුවර් එකට යන්නේ කවුද? මේ වෙලාවේ මේ මොහොතේ මේ අලුයම ෂර්ලොක් හෝම්ස්ලා ලිස්ට් එකක් හදනවද දන්නේ නැහැ. කෙසේ වෙතත් යෝෂිත සහෝදරයාට යන්න තිබුණේ නේවි එකට නෙමෙයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට. ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න. ඔබට පපුවේ තෙතමනේ බිඳුවක් රැඳී තිබෙනවා නම් හෙට උදෑසන ඔබ සිටිය යුත්තේ සුරේසලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහයේ පැවැත්වෙන කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට පමණමයි කියන එක සමස්ත ජාතියටම සිහිපත් කරනවා. අද අපි මේ සාකච්ඡාව ඉවරලා එනකොට සුගීශ්වර බණ්ඩාර මැතිතුමාව අත්අඩංගුවට ගත්තා. මධ්‍යම අපරාධ කොට්ටාශය කියන ආයතනයෙන් ඇවිල්ලා වාහනය අරස් කරලා ඔවුන්ගේ වාහනය හරස් කරලා ඒ කියන්නේ දිගටම ඔවුන් ෆලෝ කරලා දිනවා මහා මග ත්‍රස්තවාදීන්ව අරගෙන යනවා වගේ මිනිස්සුම කුදලන් යන තැනකට මේ රටේ නීතිය අදපත් වෙලා තියෙනවා. අපරාධකාරයෝ විදිහට හොරු මංකොල්ලකාරයෝ විදිහට මේ රටේ දේශපාලන පක්ෂයක නායකයෙක් සුගීශ්වර බණ්ඩාර මැතිතුමා එතුමා අත්අඩංගුවට අරන් තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම එහෙම පිටින්ම අර රුසියාවේ තිබුණ ඉතාම නරක පන්නේ පහර ගැනීමක් හා සමාන කාරණයකට බවට දැන් පත් වෙලා තිබෙනවා. A few moments later. අධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනීම පිළිබඳව එලෙස අදහස් පළ කළ දයාසිරි ජයසේකර පසුගිය දින කිහිපයේදීම ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ වැඩසටහන් සහ රැස්වීම් වලට සහභාගී වුණා. ඔහු එලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් වලට සහභාගී වීම පිළිබඳව සමගී ජන බලවේගයෙන්ම අද චෝදනා එල්ල වුණේ මෙලෙසින්. දයාසිරි මහත්තයා ගිය මැතිවරණේ අපේ පක්ෂයෙන් ඡන්ද ඉල්ලුවා කුරුණෑගලට. නමුත් එතුමා අපේ සමගී ජන බලවේගයේ සමාජිකයෙක් නෙමෙයි. අපේ පක්ෂ සමාජිකයෙක් නෙමෙයි. අපි ඒ වෙලේ අර ඔය පොදු විපක්ෂින කාටවත් ඡන්දයක් ඉල්ලන්න බෑනේ. ඒ පක්ෂේ රට වට්ටපු පක්ෂයන්නේ. හරිද? රටක් වට්ටපු පක්ෂයක මිනිසුන්ට ඒ ඔය පොදු විපක්ෂ කවුරුවත් ඡන්ද ඉල්ලපුවා නෑ. මං හිතන්නේ ඉන්නේ දයාසිරි විතරයි. දයාසිරිටත් ඒ ඡන්ද ඉල්ලන්න පුළුවන්ුනේ අපි සමගි ජන බලවේගයේ එතුමා ටිකට් එක දීපු නිසා. ඉතින් එතුමා අපෙන් ඉල්ලලා දෙන්න. ඒත් එතුමා අපේ පක්ෂයේ පුත්‍යාධිකාරී මණ්ඩලයේවත් අපේ එක්සිකියුටිව් කමිටියවත් මොකවත් නෑ. එයා නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපේ පක්ෂෙන් ආපු. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජික. මතකද විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වුණා. ඒ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කළ ක්‍රියාකලාපයට හා දරුස්මාන් වාර්තාවට එරෙහිව අවසානයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර පොවලා විමල් වීරවංශගේ උපවාසය අවසන් කළා.
2017 බන්ධනාගාරගත වෙලා ඉද්දී විමල් වීරවංශ උපවාසයක් ආරම්භ කළා. ඒ තමන්ට එරෙහිව දේශපාලන පලිගැනීම් ක්‍රියාත්මක වෙමින් ඇති බව පවසමින්. විමල් වීරවංශ ඒ වගේ උපවාස සත්‍යග්‍රහ කරපු අවස්ථා ඕනෑ තරම් අපිට කියන්න පුළුවන්. මතකද ආසන්නතම අතර මග නතර කරපු උපවාසය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරපු විමල් කිව්වේ අගමැතිනියට අධ්‍යාපන ඇමතිදූරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා. හැබැයි අන්තිමට අධ්‍යාපන ඇමති ඉල්ලා අස්සුනේ නැහැ. විමල් උපවාසය නතර කළා. විමල්ගේ උපවාස සහ සත්‍යග්‍රහ ඉතිහාසයේ කොටසක් තමයි ඒක. විමල් දැන් සත්‍යග්‍රහ කරන්න යන්නේ ගම්මන් පිලයි සරත් වීරසේකරයි එකට ඉඳගෙන. හැබැයි මතකද පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගැන ගම්මන් පිලගෙයි සරත් වීරසේකරගෙයි පරස්පර ප්‍රකාශ. උදේ ගම්මන් පිල පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සහරාන් හෂීම් බව පුනපුනා කිව්වා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සාරාන් හසීම් මැර වෙන කවුරුද? වෙන කවුරුවත් කියලා මේ පරීක්ෂණ නොමග යවන්න කවුරුන් උත්සාහ කරත් සාක්ෂි තියෙන්නේ තාර්කිකව පේන්නේ සාරාන් හසීම් පමණමයි. ඔයානේ නිකම් පලයකෝ යන්න. ගම්මන් පිලගේ මහමොලකරු සහරාන් හෂීම් වුණාට සරත් වීරසේකරගේ මහමොලකරුමුණේ නෞෆ මෞලවේ. පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භූමිකාව නෞෆර් මෞල් විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා. එක තමයි ඔහු තමයි IS මතවාදයේ ලංකාවට ගෙනවී 2016 දී සහරාන්ව මේ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා. නෞෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථවට තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගැන පරස්පර මත තිබ්බ සරත් වීරසේකරයි උදේ ගම්මන් පිලයි දැන් විමල් එක තැනකට ඇවිත්. ඒ අධිකරණ ක්‍රියාදාමයක විද්‍යාත්මක පරීක්ෂණයකින් පසු අනාවරණය වී ඇති තොරතුරුවලට එරෙහිව සත්‍යග්‍රහයක් කරන්න. අවුරුදු 7ක් පුරා සඟවමින් සිටි සත්‍ය විද්‍යානුකූල අපරාධ විමර්ශනයක් කරහා ක්‍රමානුකූලව හෙළිවිමින් තිබෙන මොහොතක්. ජනතාව අවුරුදු ගානක් බලාගෙන හිටිය යුක්තිය ඉටුවෙමින් තියෙන ලකුණු දැන් පහළ වෙලා තියෙන වෙලාව. හැබැයි ඒ අධිකරණ ක්‍රියාදාමයට එරෙහිව ජනතාව පන්නපු දේශපාලකින් යයි කියාගන්නා පිරිසක් මේ කරන්නේ ජනතාව අපේක්ෂා කරන දේද. ජනතාව ඉන්නේ යුක්තිය හා සාධාරණය පැත්තේ. හැබැයි මේ පිරිස කාගේ පැත්තේද? තියන්නේ මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඔහුගේ ජීවිතය එපා කරන මට්ටමේ ඉරණමකට ඇද දාලා මරා දැමීමේ ඔහු විසින්ම ඔහුගේ ජීවිතය අහිමි කර ගැනීමේ තත්ත්වය නිර්මාණය කිරීම කියන එකයි අපේ සැකය, අපේ විශ්වාසය. ඒ සෙල්ලම නවත්තන්න ඕනේ. සලේගේ නාමයෙන්, රණවිරුවන්ගේ නාමයෙන් ඒ තුච්ච ක්‍රීඩාව නතර කරන්න ඕනේ. නතර කිරීම සඳහා කරන්න පුළුවන් ඉහළම බලපෑම නිර්මාණය කරන්න ඕනේ. අපි ආරම්භ කරනවා සුරේෂ් සලේ ඒ මාරාන්තික උපවාසයක ඉන්න සුරේෂ් සලේගේ ජීවිතය අවදානමේ නිසා ඊට සමගාමීව අඛණ්ඩ සත්‍යග්‍රහයක් අද වෙනකොට ISIS සහරාන් සමග ඒ මරාගෙන මරන කල්ලි හිටපු එක්කෙනෙක්ව අද රජයේ සාක්ෂිකරුවෙක් හැටියට අරගෙන තියෙනවා කියලා අපි දැක්ක පත්‍රයේ තියෙනවා. හරි. එතකොට අපි බලමු මේ මරාගෙන මැරෙන ඉස්ලාම් අන්තවාදී මරාගෙන මැරෙන සාරාංගේ කණ්ඩායම හිටපු මරාගෙන මැරෙනගේ ස්වයං ඝාතිකයා අපි බලමු කියයිද කියලා. ගෝඨාභය රාජපක්ෂ වගේ සිංහල බෞද්ධ නායකයෙක් ගෙහෙන්න සහරාන් වගේ ඉස්ලාම් අන්තවාදී මේ ප්‍රහාරකෙක්, ඒ වගේම තමයි ඔහුගේ බිරිඳ, ඔහුගේ දෙමව්පිය, ඔහුගේ සහෝදර සහෝදරියෝ සහ ඒබ්‍රහම් කියන පුතු දෙන්න. එතකොට මේ පුතු දෙන්නගේ දරුවෝ සහ භාර්යාවන් මරාගෙන මැරුණා කියන ප්‍රකාශය කරයිද කියලා අපි බලාගෙන ඉන්නවා. ඔබට පපුවේ තෙතමනේ බිඳුවක් රැඳී තිබෙනවා නම් හෙට උදෑසන ඔබ සිටිය යුත්තේ සුරේෂ් සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය පැවැත්වෙන කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට පමණමයි කියන එක සමස්ත ජාතියටම සිහිපත් කරනවා. එතුමා මේ මාරාන්තික උපවාසයේ තව දවස් තව පැය 24ක් 48ක්
නොකඩවා පවත්වාගෙන ගියොත් අනිවාර්යෙන්ම එතුමාගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම ජීවිතයට හානියක් වුණොත් ඒකේ වගකීම මේ අනුර හරිනී ටිල්වින් ආණ්ඩුව බාර ගන්න ඕනේ. මොකද ආණ්ඩුවට කියනවා සුරේෂ් සැලේ මහත්තයාගේ මයිලකට හරි කරදරයක් වුණොත් මේ උපවාසය තුලින් සුරේෂ් සැලේගේ මහත්තයාගේ යම් ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යයෙන්ම මේ රට ආදරය කරන දේශප්‍රේමී ජාති මාමක බලවේග ටික අනිවාර්යයෙන්ම පාරට එනවා. සුරේෂ් සැලේ මැතිතුමාට වද හිංසා කරනවාය කියන කාරණය අපි රටට හෙළිදරව් කළාම පොලිසිය හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා අපි කියන්නේ බොරුයි කියලා රටට කිව්වා. දැන් මේ වෙන විට පොලිසිය කියන්නේ බොරුය අපි කිව්වේ ඇත්තක් කියන කාරණය අධිකරණ වෛද්‍ය වාර්තාවලිනුත් මානව හිමිකම් කොමිසමේ විමර්ශනවලිනුත් තහවුරු වෙලා හමාරයි. ඒ නිසා වහාම පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරලා අපි ගැන බොරු ප්‍රචාරය කරමින් අපහාස කිරීම පිළිබඳ සමාව ගත යුතුයි. ඔය අනේ නිකම් ඵලයකෝ යන්න. සතියක් ඇතුළත පොලිසිය සමාව ගැනීමට අපෝසත් වුණොත් රුපියල් බිලියනයක් වන්දේ ඉල්ලා නඩු දාන්න අපි කටයුතු කරනවා. ඒ වගේම පොලිසිය අපි කියන්නේ බොරුයි කියන එක ප්‍රධාන පුවතක් කරගත්ත මාධ්‍ය ආයතන වලටත් සමාජ මාධ්‍ය වේදීන්ගෙනුත් අපි ඉල්ලීම කරනවා. අද අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියන කාරණේට එදා පොලිසියේ බොරු ප්‍රචාරයට ලබා දුන්න ප්‍රචාරය හා සමාන අයුරින් ප්‍රචාරයක් ලබා නොදුන්නොත් ඔබටත් එරෙහිව නඩු පැවරීමට සිදුවෙන බව ඊටාම කනගාටුවෙන් සිහිපත් කරනවා. සුරේෂ් සැලේ ඇතුළේ හිටපු දින 90කට වඩා වැඩි කාලයක් තුල නොතිබුණු කලබලයක් සද්දයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් ලබා ගැනීමත් එක්ක ඇති කරලා තිබෙනවා යම් කණ්ඩායමක් ඒ වෙනුවෙන් කටයුතු කරන බව පේනවා. ඉතින් අපිට කියන්න තිබෙන්නේ තුවාන් සුරේෂ් සැලේ ඔහු රජලධාරිකයට කටයුතු කරලා තියෙනවා. හමුදා බුද්ධලධාරිකයට කටයුතු කරලා තිබෙනවා. ඔහු දන්නවා මේ පරීක්ෂණ දියත් වෙන ආකාරය පිළිබඳව. ඔහුට අවබෝධයක් තියෙන්නට ඕනේ. ඉතින් පාස්කු ඉරිදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදු වුණු ම්ලේච්ඡතම ඝාතනයක් පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනකොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණයට සහාය ලබා දීම. ඒක රටේ පුරවැසියෙක් සහ විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් විශේෂයෙන් හමුදා නිලධාරියෙක් හැටියට තමන් වැරදිකරුවෙක් නොවේ නම් පරීක්ෂණයට සහාය ලබා දීමෙන් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි තමන් විසින් හෝ තමන්ට සහාය දෙන්න තමන්ට අනුබල දෙන කණ්ඩායමක් විසින් එක්කාසු වෙලා යම් කලබලයක් කරනවා නම් මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න ඒකෙන් අනියමින් ගම්ම්‍ය වෙන්නේ ඔහු මේකට සම්බන්ධයිද කියන වගේ දෙයක්. අධිකරණයේ පවතින නඩුවක් පිළිබඳව විවිධ මාධ්‍ය හමු පවත්වලා ජනතාව ඉදිරියේ ඇවිල්ලා නිලධාරීන්ව හැල්ලුවට ලක් කරලා මේ මාධ්‍ය හමු පැවැත්වීම පිළිබඳව රජයේ මතය මොනවද? විමර්ශන වලට බාධාකාරී වන ලෙස යමෙක් හැසිරෙනවා නම් යමෙක් ප්‍රකාශ කළා තිබෙනවා නම් අපරාපරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරයි. අධිකරණය එතනින් එහාට තමන්ගේ තීන්දුව ලබා දෙයි. පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට ගමන් කරනවා. අට්ටාල එකක් නෙවෙයි 10ක් ගැහුවත් පරීක්ෂණ නතර වෙන්නේ නැහැ. ඔය 12 18ක් සෙනඟ රැය තියාගෙන හිටියයි කියන එක අපරාපරික්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ නතර කරන්න හරි මොකක්වත් බාධාවක් වෙන්නේ නැහැ. වොයිස් කට් ඕන තරම් දීපු දෙන් ඔය වොයිස් කට් ප්‍රචාරය කරන්නත් මාධ්‍යයක් ඉන්නවා. ඒක නිසා හොඳට මතක තියාගන්න බල්ලා මැරෙන්න ලං වෙනකොට තමයි මැක්කෝ ඒ විදිහට දඟලන්නේ. ඒක නිසා අපි දඟලන මැක්කොට අපි කියනවා දඟල ඉන්න. තව ටික දවසකින් බල්ලා මැරෙන්න සූදානම් ඉන්නේ. ඒකට මොන දෙන්න බලාගෙන ඉන්න කියලා අපි ඉල්ලනවා. උපවාස වලට අලුත් අර්ථකථනයක් දීපු සෙට් එකක් නේ ඔය ඉන්නේ. බිස්කට් කකා මාරාන්තික උපවාස කරපු හාදේ. උපවාස කියන ඒවට සම්පූර්ණ පිළිකුල් කරපු මිනිස්සු ඉන්නේ. එතකොට අපි දැක්කා දැන් අකණ්ඩ උපවාසය කියලා වාඩි වෙනවා. කිසිදු පදනමක් නැතුව උපවාසය අත්හරිනවා. මේගොල්ලන්ට ඕන මේ උපවාසය කරන්නව කවුරුත් වෙනුවෙන් පෙනී ඉන්නවත් නෙවෙයි. සලේ මහත්තයා අත්අඩංගුවට අරගෙන දැන් සැලකිය යුතු කාලයක්. එකපාරම ඇයි දැන් සැලයි මතක් වෙන්නේ? වෙන මොකක්වත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා. ගෝඨාභයට විදේශ ගමන් තහනමක් පනවනකොට මේගොල්ලන්ට උපවාසයට වාඩි වෙන්න හිතෙනවා. මේවා අතර තියෙන අන්තර් සම්බන්ධය අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න. එතකොට මේ යන පරීක්ෂණ කටයුත්ත ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලිව හිතා ගන්න පුළුවන්. nice. ඔබතුමා මොනවද හිතන්නේ දැන් මේ යෝෂිත රාජපක්ෂත් අද එන්නේ කියලා ගෙනාවා. මම දන්නේ නැහැ මටත් මේ මෙතනින් තමයි ආරංචි උනේ. ඒකදී අලුත් දෙයක් නෙමෙයි. ගෙන්නනවා, පොලිසිය දානවා. පොලිස් රාජ්‍යයන් බිහි කරලා තියෙන කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක කට්ටියම දායිද ඊළඟ ජනාධිපතිවරණ ඉස්සෙල්ලා? ඒ ප්‍රශ්නයක් නැහැ නේ. දැම්මොත් ඉතින් ඒවට අපි ලෑස්ති මුණ දෙන්න. දේශපාලන කරනකොට ලෑස්තිලා ඉන්න ඕන දෙයක්. ඇතුලේ දැම්මට පස්සේ මොනවද ආයි ලෑස්ති? අපි බලමු. දැන් ජනතාව සම්පූර්ණයෙන්ම විරුද්ධයිනේ ආණ්ඩුවට. ආණ්ඩුව බය වෙලා ඉන්නේ.
බයියන්ට මේ සතියේ සුපිරි මාතල් එක දුන්නේ අර්ජුනා මං හිතන්නේ. අර දෙමළ ඩයස්පෝරාවෙන් අර්ජුනා මේ ආණ්ඩුවට සල්ලි අරන් දුන්නලු. මං ආස අර්ජුනා කියපු එක නෙමෙයි බයියෝ එකට අප්පුඩි ගහන එකට. ඒ කියන්නේ අර්ජුනා කියනවා මෙහෙම එකක්. අපි දෙමළ ඩයස්පෝරාවෙන් ඊළමක් ලබා ගැනීම සඳහා මේ ආණ්ඩුවට මේ NPP ආණ්ඩුවට අපි සල්ලි අරන් දුන්නා. මේ ආණ්ඩුවෙන් අපේ අපේක්ෂාවන් මුදුන් පමුණවන්න සමත් වුන්නේ නැහැ. ඒ හින්දා අපි දැන් තීරණය කරලා තියෙනවා නාමල් රාජපක්ෂව 2029 ජනාධිපති කරන්න. Nice. මම හිතන්නේ ඒ ඇති එක ගැන ඊට වඩා මොකුත් කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒකේ ආතල් එක තමයි එහෙම කියද්දි අර ස්ටේජ් එකෙන් පල්ලෙහා ඉන්න බයියෝ ජේ ජය වේවා අර්චුනාට ජය වේවා කියලා අප්පුඩි ගහනවා. ඊළඟට Facebook එකේ කමෙන්ට් දානවා සත්‍ය කතා කරන මැතිඳුනි ඔබට ජය. ඔබ වැනි නායකයන් තමයි මේ රටට අවශ්‍ය කියලා කමෙන්ට් දානවා. හරිද? දැන් නිකන් උඹලා කල්පනා කරලා බලපලා අර්ජුනා එක තරක කියනවා අපේ ඩයස්පෝරාවේ අපි ළගේ සල්ලි ගත්තට අපිටත් බොරු කිව්වා අපිවත් රැවට්ටුවා. ඒ හින්දා 2029 අපි නාමල් රාජපක්ෂව ජනාධිපති වෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා කියලා කියනවා. අපි නම් ආයි මේ NPP එකට අපි ආයි සල්ලි දෙන්නේ අපේ ඩයස්පෝරාව. එතකොට ජය වේවා කියලා අප්පුඩි ගහනවා. ආයි සල්ලි දෙන්නේ නැහැ ගුවම අප්පුඩි ගහනවා. ඒ කියන්නේ කලින් ඒ සල්ලි දුන්නා කියපු එකට දැන් අප්පුඩි ගහනවා රට බෙදන්න. ඒ කියන්නේ මට ඒ අප්පුඩි ගහන එක හිතනවත් දන්නේ නැහැ. දැන් ඒගොල්ලොන්ට දෙන්නේ නැහැ කියන්නේ මේ පාර අපිට දෙයිනේ. ඒ වගේ ඒව හිතනවත් දන්නේ නැහැ. ඒක දැන් තොපි අප්පුඩි ගහකට වඩා ඒ සල්ලි හම්බුණත් තොපිට හම්බෙන්නේ. හරිද? ඒගොල්ලොන්ගේ account වලට එන්නේ. මට තේරෙන්නේ නැත්තේ මං ඔය ඒ බයියන්ට තියෙන රණවිරු ගාය කොහොමද මේ වගේ ඒවා එක්ක සමානුපාතික වෙන්නේ කියන එක ඇත්තටම මට හිතා ගන්න බැරි එකක්. එක වෙලාවකට ඔය අප්පුඩි ගහන බයියෝ මේ අපේ ගෙදර ඉන්න අර පූසා වගේ. ඌබන් මේ කැරපොත්තු මරනවා, මීයෝ මරනවා. එහෙම ඉන්නවනේ ගෙවල් වල පූසු, හූනෝ මරනවා. ගෙදර ඉන්න සියලු වෙන සත්තු ටික සේරම ඌ මරනවා. නිකන් හිතහන්කෝ මේ පූසා එහෙම ගෙදර ඉන්න සත්තු ටික සේරම මරණ ගමන් හිටපු ගමන් මාසෙකට වගේ දවසක් සත්ව හිංසනයට විරුද්ධ උද්ඝෝෂණයක් කරනවා. පූසට ගහපු දවසට වගේ. හරිද? සත්තුන්ට ගාන එක හෙලා දකිමු. සත්තු කියන්නේත් මේ පෘථුවිය අයිතිකාරයෝ වගේ. එහෙම මේ ඩුවැලිටි එකක් ප්ලේ කරනවා කියලා හිතහන්කෝ පූසා නිකන්. අපිට හිතා ගන්න බැරි වෙනවනේ එතකොට යකෝ මූ පූසා සත්තුන්ගේ පැත්තේද පූසෝන්ගේ පැත්තේද? එහෙම හිතා ගන්න බෑ. පූසා සම්බන්ධයෙන් අපි කන්ෆියුස් වෙනවා. ඒ කියන්නේ මූ එක වෙලාවකට කැරපොත්තොත් මරනවා, මීයොත් මරනවා, හුනොත් මරනවා. එක වෙලාවකට සත්තු අයිතිකාසිකම් වෙන පෙනී ඉඳලා මීයෝ එක්ක සෙල්ලම් කරනවා. හරි මීයෝ එක්ක ෆුට්බෝල් ගහනවා. ඒ වගේ. එතකොට පූසා සම්බන්ධව අපිට හිතා ගන්න බැරි වෙනවා. ඉතින් අතටම බයියන්ට මේ වෙලාව තියෙන්නේ තාන් ඒ වගේ පූසෙකුට වෙච්ච එකක් තමයි. උන් දන්නේ නැහැ උන් මේ වෙලාවේ ප්ලේ කරන භූමිකාව මොකක්ද කියලා. ඒ හින්දා පොහොට්ටුව ස්ටේජ් එකක් ගැහුවොත් ඒකට නගින ඕන එකෙකුට බයියෝ ඇවිල්ලා